ඉතින් ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ග්‍රාම නිලධාරී විභාගය සඳහා අපි සාකච්ඡා කරගෙන ආපු ප්‍රශ්න පත්‍ර මාලාවේ 4 වන ප්‍රශ්න පත්‍රය. අනුමාන ප්‍රශ්න පත්‍ර අංක 4. ඉතින් මේ ඉදිරියට සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍ර අංක 4 සහ 5 සමන්විත වෙලා තියෙන්නේ රෙජිස්ට්‍රාර් සේවා විභාගයේ ඉලක්ක කරලා මම සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍රවල ඇතුළත් ප්‍රශ්න වලින් තමයි මේ පේපර්ස් දෙක සමන්විත වෙලා තියෙන්නේ. ඉතින් මේ පේපර්ස් වල තිබුණු ප්‍රශ්නත් රෙජිස්ට්‍රාර් සේවා විභාගයට ඇවිල්ලා තිබුණා. ඒ නිසා මේ පේපර්ස් දෙකත් ඉතාම වැදගත්. ඔයාලා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව අවසානයේ වෙනකම්ම බලන්න. පළමු ප්‍රශ්නය 2018 වසරේ වාර්තාව අභිබවා යමින් 2025 වසරේදී 23,33,797 වන සංචාරකයා ලෙස ශ්‍රී ලංකාවට පැමිණියේ කවුද? පිළිතුර අංක 1 මහාචාර්ය ෆීලික්ස් බස්ටින් පෙරේරා සහ ඔහුගේ පවුලේ අය. දෙවන ප්‍රශ්නය පසුගියදා ලිපි බෙදා හැරීම අවසන් කළ බව නිල වශයෙන් වාර්තා කළ රට. පිළිතුර අංක 3 ඩෙන්මාර්කය. තුන්වන ප්‍රශ්නය පසුගිය ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකුමසාරිස්වරයා කවුද? පිළිතුර අංක 2 වෝල්කර් ටර්ක්. ප්‍රශ්න අංක 4 ශ්‍රී ලංකාවේ වත්මන් අගවිනිසුරුවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ. පිළිතුර අංක 1 ප්‍රීති පද්මන් සූරසේන මහතා. පස්වන ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුවේ ජනගහන අංශය විසින් නිකුත් කළ නවතම වාර්තාවට අනුව 2025 වසර අවසානය වන විට ලොව ජනගහනයේ වැඩිම නගරය ලෙස හඳුනාගෙන ඇත්තේ. පිළිතුර අංක 1 ඉන්දුනීසියාවේ ජකර්තා තමයි ලොව වැඩිම ජනගහනය සිටින නගරයේ විදියට අඳුරගෙන තියෙන්නේ. මේ එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුවේ ජනගහන අංශය නිකුත් කරපු වාර්තාවට අනුව. එතකොට ඒකේ දෙවන ස්ථානය දිනාගෙන තින්නේ බංග්ලාදේශයේ ඩකා. ඊළඟට 6 වන ප්‍රශ්නය. ලෝක සතුටු දර්ශකයට අනුව 2026 වසරේ සතුටින්ම සිටින රට සහ ශ්‍රී ලංකාවට හිමි ස්ථානයේ පිළිවෙලින් පළමු ස්ථානය ෆින්ලන්තයේ දිනාගෙන තියෙන්නේ. ශ්‍රී ලංකාව 134 වන ස්ථානයේ. පිළිතුර අංක 1. 7 වන ප්‍රශ්නය. චීනය විසින් මෑතකදී විවෘත කරන ලද ලොව දිගම අධිවේගී උමග කුමක්ද? පිළිතුර අංක 1 ටියන් ෂාන් ෂෙන්ලි උමග. 8 වන ප්‍රශ්නය හෙන්ලි පාස්පෝර්ට් ඉන්ඩෙක්ස් 2025 වාර්තාවට අනුව ලොව බලවත්ම ගමන් බලපත්‍රයේ හිමි රට. පිළිතුර අංක 3 සිංගප්පූරුව. 9 වන ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ප්‍රකාශයට පත් කරන ලද 2025 මානව සංවර්ධන වාර්තාවට අනුව මානව සංවර්ධන දර්ශකයේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන ඇති රට. පිළිතුර අංක 3 අයිස්ලන්තය. 10 වන ප්‍රශ්නය 2024 නොවැම්බර් මාස පැවති ශ්‍රී ලංකා මහමැතිවරණයෙන් ජාතික ජනබලවේගය ලබාගත් මුළු ආසන සංඛ්‍යාව කොපමණද? පිළිතුර අංක 3 159යි. 11 වන ප්‍රශ්නය 2024 මහමැතිවරණයේදී ජාතික ජනබලවේගය වැඩිම ආසන සංඛ්‍යාවක් සහ අඩුම ආසන සංඛ්‍යාවක් දිනාගත් දිස්ත්‍රික්ක පිළිවෙලින් දැක්වෙන පිළිතුර. පිළිතුර අංක 2 ගම්පහ සහ ත්‍රිකුණාමලය. එතකොට මෙතන කතා කරන්නේ මේ මැතිවරණ දිස්ත්‍රික්ක කියන එක. ඒ කියන්නේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත්තේ ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කයේ, අඩුම සංඛ්‍යාවක් දිනාගත්තේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ. 12 වන ප්‍රශ්නය ශ්‍රී ලංකාව සතු ප්‍රථම සහ විශාලතම සුළං විදුලි බලාගාරය වන තම්බපවණී බලාගාරය පිහිටා ඇත්තේ කුමන ප්‍රදේශයේද? පිළිතුර අංක 2 මන්නාරමේ තමයි තියෙන්නේ. 13 වන ප්‍රශ්නය දිට්වා ව්‍යවසනයේ බලපෑමට ලක් නොවූ දිස්ත්‍රික්ක 3 වනුයේ. පිළිතුර අංක 3 ගාල්ල, මාතර සහ හම්බන්තොට. 14 වන ප්‍රශ්නය අවුරුදු 21කට වැඩි පුද්ගලයන් සඳහා සර්වජන ඡන්ද බලය ලබා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය. පිළිතුර අංක 2 ඩොනමෝර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයෙන් තමයි 21කට වැඩි පුද්ගලයන්ට සර්වජන ඡන්ද බලය දුන්නේ. 15 වන ප්‍රශ්නය ලොව විශාලතම පරිශීලක සංඛ්‍යාවක් සහිත කෘත්‍රිම බුද්ධි මෙවලම වනුයේ. පිළිතුර අංක 4 ChatGPT. 16 වන ප්‍රශ්නය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇමතියාගේ හිටි දුරකථන අංකය 117. පිළිතුර අංක 1. 17 වන ප්‍රශ්නය මියුණ රෝගයේ වැළඳීම වැළැක්වීම සඳහා අවදානම් ප්‍රදේශවල පුද්ගලයන් සඳහා ලබා දෙන ප්‍රතිජීවක ඖෂධය ඩොක්සිසයික්ලින්. පිළිතුර අංක 2. 18 වන ප්‍රශ්නය ලොව නවතම වර්ණ සොයා ගැනීම වන ඕලෝ වර්ණයේ වර්ණ සංයුතිය කුමක්ද? පිළිතුර අංක 2 නිල් සහ කොළ සංයුතියෙන් තමයි ඕලෝ වර්ණය හැදෙන්නේ. 19 වන ප්‍රශ්නය ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ පෙර අයිතිය ඇති රට රුසියාව. පිළිතුර අංක 4. 20 උමාවේ ව්‍යාපෘතිය සඳහා ආධාර ලබා දුන් රට ඉරානය. පිළිතුර 4. 21 වන ප්‍රශ්නය
E01 සහ E04 අධිවේගී මාර්ග පිළිවෙලින් දක්වා ඇති වර්ණය. E01 කියන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගය. E04 කියන්නේ මධ්‍යම අධිවේගී මාර්ගය. 22 වන ප්‍රශ්නය අතීතයේ ඇබිසීනියාව ලෙස හැඳින්වූ රට. පිළිතුර 4 ඉතියෝපියාව. 23 වන ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අභිමතාත් සපුරා ගැනීම සඳහා වන කාල සීමාව 2015-2030. පිළිතුර අංක 3. 27 වන ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් නිකුත් කෙරූ 2025 මානව සංවර්ධන වාර්තාව අනුව ශ්‍රී ලංකාවට හිමි ස්ථානය. පිළිතුර අංක 3 89 වන ස්ථානය. 25 වන ප්‍රශ්නය හිරු එළිය මගින් මිනිස්සුන්ට ලැබෙන ප්‍රධානතම විටමින් පෝෂකය විටමින් D. පිළිතුර අංක 3. 26 වන ප්‍රශ්නය 2026 වසර සඳහා යෝජිත 80 වැනි අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ කුමන අමාත්‍යාංශයටද? මුදල් හා ක්‍රම සම්පාදන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට. පිළිතුර අංක 2. 27 වන ප්‍රශ්නය M යන රෝම ඉලක්කමෙන් නිරූපිත සංඛ්‍යාව 1000. පිළිතුර අංක 3. 28 ශ්‍රී ලංකාවේ රැම්සාර් තෙත්බිම් වලට අයත් නොවන වර්ණයක් සහිත පිළිතුර. මෙතන තියෙන පිළිතුර වලින් සිංහරාජය අයිති වෙන්නේ නැහැ රැම්සාර් තෙත්බිම් වලට. අනිත් ඔක්කොම අයත් වෙනවා. 29 වන ප්‍රශ්නය 2025 සැප්තැම්බර් මාසයේදී අභ්‍යවකාශ ගත කරන ලද ශ්‍රී ලංකාවේ 3 වන නැනෝ චන්ද්‍රිකාව හඳුන්වන නම කුමක්ද? පිළිතුර අංක 2 බර්ඩ්ස් එක්ස් ඩ්‍රැගන්ෆ්ලයි. 30 වන ප්‍රශ්නය ලොව ප්‍රධාන පෙළේ තෙල් අපනයන කරන රටවල් එකතුවෙන් සෑදුණු සංවිධානය OPEC සංවිධානය Organisation of Petrol Exporting Countries කියන එක. පිළිතුර අංක 3. 31 වන ප්‍රශ්නය 2024 වසරේ දල උපත් අනුපාතය හා දල මරණ අනුපාතය පිළිවෙලින් දැක්වෙන වර්ණය 10.1 සහ 7.8. පිළිතුර අංක 1. 32 වන ප්‍රශ්නය දිට්වා ආපදා අවස්ථාවේදී ජංගම විදුලි බලාගාරයක් සහ තවත් ආධාර රැගෙන මෙරටට පැමිණි රට රුසියාව. පිළිතුර අංක 1. 33 වන ප්‍රශ්නය පසුගිය දෙසැම්බර් මාසයේදී ග්‍රීන් කාඩ් වීසා ක්‍රමය අහෝසි කළ රට. පිළිතුර අංක 1 ඇමරිකාව. 34 වන ප්‍රශ්නය ලොව දෙවන ජනගහනය වැඩිම නගරය බංග්ලාදේශයේ ඩකා. පිළිතුර අංක 3. 35 වන ප්‍රශ්නය මෙවර IPL සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලද ඉහළම ලන්සුව ලෙස වාර්තා තබමින් කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඉන්දිය රුපියල් කෝටි 18කට මිලදීගත් ක්‍රීඩකයා කවුද? පිළිතුර අංක 1 මතීෂ පතිරණ. 36 වන ප්‍රශ්නය දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ජීවිත හානියක් සඳහාත් පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමක් සඳහාත් රජය විසින් ලබා දීමට තීරණය කළ වන්දි මුදල කොපමණද? පිළිතුර අංක 2 ලක්ෂ 10ක මුදලක්. 37 වන ප්‍රශ්නය මෙවර T20 ලෝක කුසලානය සඳහා සමසාත්කාරකත්වය දක්වන රටවල් දෙක මොනවාද? පිළිතුර අංක 4 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව. 38 වන ප්‍රශ්නය සමාජයේ සවි බල ගැන්වීම සහ ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණ බෙදී යාම සහතික කිරීම අරමුණු කරගත් වත්මන් රජයේ වැඩසටහන තමයි ප්‍රජාශක්ති. පිළිතුර අංක 4. 39 වන ප්‍රශ්නය 2024 වසරේ අවසන් වරට පැවති ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගත් රට සිංගප්පූරුව. පිළිතුර අංක 3. 40 වන ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ පිහිටි රට හා නගරය කුමක්ද? පිළිතුර අංක 1 ඇමරිකාවේ නිව්යෝර්ක්. 41 වන ප්‍රශ්නය ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම සහ ව්‍යවස්ථාදායක සභාව හඳුන්වා දීම සිදු කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වනුයේ. පිළිතුර අංක 1 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. 42 වන ප්‍රශ්නය ජනාධිපතිවරයෙකුට ධූරය දැරිය හැකි වාර ගණන පිළිබඳ සීමාවන් ඉවත් කිරීම සහ ජනාධිපති බලතල වැඩි කිරීම සිදු කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. පිළිතුර අංක 1 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. 43 වන ප්‍රශ්නය පිළිකා රෝගය සඳහා සාර්ථක එන්නතක් ලෙස එන්ටරෝමික්ස් එන්නත සපයාගත් බව පසුගියදා ප්‍රකාශ කළ රට. පිළිතුර අංක 1 රුසියාව. 44 වන ප්‍රශ්නය ආසියාවේ රටවල් අතරින් සම්පූර්ණයෙන්ම නාගරීකරණය වූ රට සිංගප්පූරුව. පිළිතුර අංක 4. 45 වන ප්‍රශ්නය 2032 වසරේ ගිම්හාන ඔලිම්පික් උළෙල පැවැත්වීමට අපේක්ෂිත නගරය ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්. පිළිතුර අංක 3. 46 වන ප්‍රශ්නය රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතිය හැකි කෙටි දුරකථන අංකය. පිළිතුර 1919. 47 වන ප්‍රශ්නය 2026 IPL සඳහා මිල අධිකම විදේශීය ක්‍රීඩකයා බවට පත්වෙමින් වෙන්දේසියේ වැඩිම මිලක් නියම වූ ක්‍රීඩකයා කවුද? පිළිතුර අංක 1 කැමරන් ග්‍රීන් ඕස්ට්‍රේලියාවේ. 48 වන ප්‍රශ්නය 2026 වසර සඳහා වන ඉන්ටර්නැෂනල් ලිවිං වාර්ෂික ගෝලීය විශ්‍රාම දර්ශකයට අනුව විදේශිකයන් සඳහා
විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව වඩාත්ම දැරිය හැකි ගමනාන්තය ලෙස දක්වා ඇති රට කුමක්ද? පිළිතුර අංක 3 ශ්‍රී ලංකාව. 49 වන ප්‍රශ්නය ලෝකප්‍රසිද්ධ බාලි දූපත් පිහිටි රට ඉන්දුනීසියාව. 50 වන ප්‍රශ්නය වත්මන් රජයේ ප්‍රධානතම සංවර්ධන වැඩසටහන? පිළිතුර අංක 3 ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන. 51 වන ප්‍රශ්නය CIA රහස් ඔත්තු සේවාව ක්‍රියාත්මක වන රට? පිළිතුර අංක 3 ඇමරිකාව. 52 වන ප්‍රශ්නය ගෝලීය නවෝත්පාදන දර්ශකයෙහි 2025 වසර සඳහා පළමු ස්ථානය හිමිකරගත් රට? පිළිතුර අංක 1 ස්විට්සර්ලන්තය. 53 වන ප්‍රශ්නය ලන්දේසීන්ගේ සහායද ඇතිව පෘතුගීසීන් මෙරටින් පළවා හැරීම සඳහා ගන්නොරුව සටන මෙහෙයූ රජු තමයි දෙවන රාජසිංහ රජු? පිළිතුර අංක 1. 54 වන ප්‍රශ්නය ගල්ඔය සහ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිවල ප්‍රධාන ජලාශ පිළිවෙලින් දැක්වෙන වරණය? පිළිතුර අංක 4 සේනානායක සමුද්‍රය සහ පුහුල් පොළ සහ ඩයරබා. 55 වන ප්‍රශ්නය අංශභාග සහ ස්නායු රෝගීන්ට රෝග තත්ත්වයෙන් මිදීමට හැකිවන පරිදි නිර්මාණය කළ මොළයට සම්බන්ධ කළ හැකි චිපය කුමක්ද? පිළිතුර අංක 3 නියුරලින්ක්. 56 වන ප්‍රශ්නය 2026 සඳහා යෝජිත අයවැයෙන් රාජ්‍ය ආයෝජන සඳහා වෙන් කිරීමට අපේක්ෂිත ප්‍රමාණය දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස කොපමණද? පිළිතුර අංක 2 4%ක ප්‍රමාණයක්. 57 වන ප්‍රශ්නය 80 වැනි අයවැය යෝජනාවට අනුව 2026 වසරේ ජනවාරි මස සිට විශ්වවිද්‍යාල සිසුවෙකුට ලැබෙන මාසික මහපොළ ශිෂ්‍යාධාර දීමනාව කොපමණද? පිළිතුර අංක 3 10,000ක්. 58 වන ප්‍රශ්නය 2024 මහා බැංකු වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් කොපමණද? පිළිතුර අංක 4 වර්ග කිලෝමීටර් 67,240යි. 59 වන ප්‍රශ්නය අතීතයේදී රොඩේසියාව ලෙස හැඳින්වූ රට වර්තමානයේ සිම්බාබ්වේ? පිළිතුර අංක 4. 60 වන ප්‍රශ්නය ලෝකාප්‍රසිද්ධ ලාබාලතම ක්‍රීඩකයෙකු වන කාලෝස් අල්කරස් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ කුමන ක්‍රීඩාවේ ජයග්‍රහණ සඳහාද? පිළිතුර අංක 1 ටෙනිස් සඳහා. 61 වන ප්‍රශ්නය 2027 වසරේ පැවැත්වීමට නියමිත මීළඟ ආසියානු පාපන්දු කුසලානය සඳහා සත්කාරකත්වය දරන රට? ශ්‍රී ලංකාව. 62 වන ප්‍රශ්නය මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ජලාශ අතරින් ශ්‍රී ලංකාවේ උසම වේල්ලහිමි ජලාශය කුමක්ද? පිළිතුර අංක 3 වික්ටෝරියා. 63 වන ප්‍රශ්නය ශ්‍රී ලංකා රජය විසින් මෙරට සිවිල් පුරවැසියෙකුට ලබා දෙන ඉහළම ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය හිමිකරගත් පුද්ගලයෙකු නොවන්නේ හැරී ජයවර්ධන මහතා? පිළිතුර අංක 4. 64 වන ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානය සහ අභයභූමිය විල්පත්තු? පිළිතුර අංක 2. 65 වන ප්‍රශ්නය 2026 වසරේ G20 සමුළුව සහ G7 සමුළුව පැවැත්වෙන රටවල් පිළිවෙලින් ඇමරිකා එක්සත් ජනපදය සහ ප්‍රංශය? පිළිතුර අංක 1. ඉතින් මේ තියෙන්නේ ග්‍රාම නිලධාරී විභාගය සඳහා ඔයාලට මගෙන් ලබා ගන්න පුළුවන් PDF ටික. පළවෙනි එක තමයි 2025 ජනවාරි ඉඳලා 2026 මාර්තු වෙනකන් කාලීන තොරතුරු ප්‍රශ්න සහ පිළිතුරු ඇතුළත් PDF එක. දෙවෙනි එක සාමාන්‍ය දැනුම අනුමාන ප්‍රශ්න පත්‍ර අංක 1, 2, 3 සහ මේ දැන් කතා කරපු 4 වෙනි පේපර් එක. මේ සියලුම පේපර්ස් YouTube channel එක හරහා සාකච්ඡා කරලා තියෙනවා. ඒවට අදාළ පේපර් සහ පිළිතුරු පත්‍ර PDF විදියට මගෙන් ලබා ගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි භාෂා හැකියාව ප්‍රශ්න පත්‍රය සඳහා අනුමාන රචනා 4ක් ලබා දීලා තියෙනවා. ඒ ඔක්කොම PDF ඔයාලට මගෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් රුපියල් 400ක් වගේ මුදලක් තමයි අය කරන්නේ. මේ PDF මගෙන් ලබා ගන්න ඕනේ අය මට WhatsApp message එකක් දාන්න මේ නම්බර් එකට.